welcome to my YouTube channel. අන්න ඉතින් අද දවසේ ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න එන්නකො මාත් එක්ක. මේ තමයි ළමයි මගේ room එකේ ජනේලය අරපුවාම මට පේන view එක. ඉතින් ඉස්සෙල්ලාම අපි පාඩම් කරන්න කලින් අපි බෙඩ් එක හදාගෙන ඉමු. බෙඩ් එකේ බෙඩ්ෂීට් එක හරි ගස්සලා මගේ පිලෝ එකයි අනිත් බෙඩ්ෂීට් එකයි මම මෙහෙම ඇඳලා දාගත්තා. මට මේ යුනිකෝර්න් හම්බුනේ මගේ බර්ත්ඩේ එකට. මම මාරම ආසයි එකට. ඒක මාරම කියුට්. මෙයාත් හරියට මිකී වගේ නිසා මම ඒකත් මගේ බෙඩ් එකෙන් තියාගත්තා. දැන් මම බෙඩ් එක හදලා ඉවරයි. දැන් අපි මූණ සෝදගෙන එමු. මම මූණ සෝදන් ඇවිල්ලා උදේට කෑම කෑවයි. මූණ සෝදන් විතරක් මදිනේ. ඒඳ වොෂ් එකකුත් දාගෙන ආවා මම. මගේ විටමින් එකත් බීලා මගේ ස්කින් කෙයාර් රූටින් එකත් කරන්න ඕනි දැන්. ඉතින් මම මල් වගේක් හදාගන්න එළියට ආවා. ජීසස්ට තියන්න ඕන හින්දා. හරි දැන් අපි අපේ පාඩම් වැඩවලට එහෙනම් යමු. මාත් එක්ක අද හවස් වෙනකම්ම පාඩම් කරමු. ඉතින් අද මගේ පාඩම් වැඩ උනේ ET ක්ලාස් එක රෙකෝඩින් බලලා මගේ නෝට් එක සම්පූර්ණ කරන එක. මට පාඩම් කරන්න ඕනේ හින්දා නෝට් එක ඉස්සලාම සම්පූර්ණ කරන් ඉන්න ඕනි. ඒ නිසා මං ET ක්ලාස් එකේ රෙකෝඩින් බල මේ නෝට් එකේ ඕන තැන් ටික හයිලයිට් කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ පොඩි බ්‍රේක් එකකට මෙන්න මේ වගේ කෑමක් හදාගත්තා. ඉතින් මම 2026 A levels
ඉංජිනේරු ටෙක්නොලොජි සබ්ජෙක්ට් එකකින් තමයි ලියන්න ඉන්නේ. ඉතින් මම මේ රෙකෝඩින් ටික බලාගෙන යන ගමන් තමයි ඉන්නේ. මගේ නෝට්ස් ටික සම්පූර්ණ කරගන්න ඕනේ නිසාම රෙකෝඩින් ටික බලලා මම ඒ ටික හයිලයිට්ස් කරගන්න ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඒ වගේම තමයි මේ මගේ ෆස්ට් බ්ලොග් එක. ඉතින් මං හිතනවා අඩුපාඩු ඇති. ඉස්සරහට අපි ඒව හදාගෙන ලස්සන බ්ලොග්ස් වලින් එකතු වෙමු. එහෙනම් ටිකටම මාත් එක්ක ඉන්න. ඉතින් මගේ නම යුකි. ඉතින් මගේ vlogs ඔයාලා දැන් මේ වෙනකොට බලනවත් ඇති. මාව දන්නේ නැති ගොඩක් අය ඉන්නවානේ. ඒ හින්දා මම මාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනේ කියලා හිතනවා. දැන් වෙලාව තමා මේ ඉතින් ගොඩක් හවස් වෙන්න ළඟයි දැන්. ඒ හින්දා මට බඩගින්නකුත් ආවා. මං ඒ හින්දා දවල්ට කන්න තමයි යන්නේ දැන්. ඉතින් මං දවල්ට කෑම කාලා ආපුවන් පස්සේ කෙනෙක්ව මං දැක්කා. ඉතින් මගේ පොත් මේසේ මෙයා හැමතිස්සෙම නිදාගන්න මං ඇවිල්ලා පාඩම් කරන වෙලාවට නැති වෙලාවට සාමාන්‍යයෙන් මෙයා ඇවිල්ලා නිදාගන්නවා. මෙයාගේ නම මිකි. මෙයාව තමයි මං ඉස්සෙල්ලාට කිව්වේ. ඉතින් මෙයා දැන් ඇවිල්ලත් අවුරුද්දක් විතර වෙනවා. ඉතින් මගේ නම යුකි නිසා මං හිතුවා මෙයාට මිකි කියලා දාන්න හොඳයි කියලා. Pinterest එකෙන් හැව්වට පස්සේ තමයි මෙයාට මං නම දැම්මේ. ඉතින් මං අද මේ පාඩම ඉවර කරගත්තා. ඉතින් අද vlog එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් මට කියන්න. එහෙනම් subscribe කරන්න. ඉස්සරහටත් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තව දවසක හම්බ වෙමු. අදට vlog එක ඉවරයි. ඔයාලා හැමෝම මගේ vlog එක හොඳයි නම් කමෙන්ට් කරන්න. මම හැම කමෙන්ට් එකක්ම කියවනවා. එහෙනම් සුබ දවසක්. bye.